Hi guys, ඔන්න අපි ආවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ එන වාහනේ මෙතන පාක් කරලා මෙතන ඉස්සරහින් යන්න තමයි තියෙන්නේ. පයින් තමයි යන්න ඕනේ. ඉතින් මගේ බයික් එක guys මෙතන බයික් එක දාලා අපි යන්න ඕනේ. මේ වැට කැඩිච්ච එකක් තියෙනවා. අපිට යන්න තියෙන්නේ. තියෙනවා මොනවද වල. කොහොමද? නාන්න කරන්න පුළුවන්. ඒ ඉස්සරහා ඔන්න ඔය හරිය එහෙම නාන්න පුළුවන් කට්ටියටම. ජඹුර නෑ, රැල්ල නෑ, ෂේප් එකේ නාන්න පුළුවන් කට්ටියට. බලන්න ඊට පස්සේ තව ගල් වැටක් තියෙනවා. වතුර නම් පොඩ්ඩ අඩුයි. මාළුත් ඉන්නවා guys. එතන ඉතින් මාළු ඉන්නවා. පේනවද දන්නේ නැහැ වීඩියෝ එකට. නාන්නත් එම දවසක අද නම් නාන්න බැරි වෙයි. මම නාන්න බලන්න ආවේ නැහැ. එතන බලාගෙන මේ කටු ගේ සත්තු ඉන්න ඔය මේ ඇනෙන එක එහෙම. මම ඇනුනොත් එහෙම අමාරුයි. ඉතින් නේද මෙතන ඔක්කොම වතුර තියෙනවා හරිය නේද? මේ ටික වතුර නැහැ. මමට වතුර තියෙනවා. මේ ඉන්න guys නේද? අනේන එක. ආ දැකලා තේ කාටුන් වලින් ඉන්නවා මම එවනා එහෙම රිදෙනවා. ලොකු කේස් එකක් වෙනවා අනුනා කියන්නේ. ඒක නම ලස්සන මාළු ඉන්නවා. පොඩි කක්කොට්ට වගේ අර සිප්පියස්සේ ඉන්නෝන් එහෙම ඉන්නවා අන්න මෙතන. මාරම ලස්සන guys ඉන්නේ මෙතන. නාන්න එහෙම පුළුවන් මේක මීකුමේද කියලා කියන්නත් බැරි වගේ ලස්සනක් තියෙනවා මෙතන. එතන නාන්නත් හොඳයි වැඩේ කියන්නේ මෙතන මේ ඇනෙන එක තමයි කේස් එක. මේ මුන් අනින්න නැත්නම් හොඳට නාන්න පුළුවන්. අර පැත්තේ නම් නාන්න පුළුවන්. එතන කිසි ගැටලුවක් නැහැ. මේ හරිය ඉතින් බැහැලින්න පොඩ්ඩ අමාරු වුණා. මේක රිදෙනවා හොඳට. ඉතින් අමුතු චූටි ලස්සන මාළු ඉන්නවා. එතන මේ ඉන්නේ අර කුට්ටගේ. අර ඇතුලේ ඉන්නේ. මේක ඇතුලේ ඉන්නවා. බෙල්ල ඩයල් එක. මේ දිව්වා මං ගත්ත ගමන් දිව්වා. ගයිස් මම දැන් යන්න කියලා බලන්නේ. ඔයාලත් එන්නේ මීගම පැත්තේ එනවා අනිවාර්යෙන් ඇවිල්ලා යන්න මෝර වලට. හොඳයි නාලා එන්ජොයි කරලා යන්න පුළුවන්. අලුත් වීඩියෝ එකක් ගැන හම්බෙමු වෙනම් මතක ඇතුව අපේ page එක subscribe කරලා තියාගන්න bell icon එක click කරලා ඔය අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ notification එක එනවා. එහෙනම් අපි ගියා. ජය වේවා. Los deseos se cumplen si los pies pisan el mar. Pediré lo mismo que pedí.